යලිත් ඔබ සංහිඳ සමග අපි කතාවට කියන්නේ අපේ ජීවිතය හරියට තනාග පිනිබිදු වෙන්නේ කියලා. ඊතරම්ම විටක අවිනිශ්චිත වෙන්නට පුළුවන්. තවත් විටක අපේ ජීවිතය බොහොම අභියෝගාත්මකයි. ක්ෂණයකින් අපේ ජීවිතයේ ඊළඟ අධීර පිළිබඳව අවිනිශ්චිත භාවයක් තියෙන්නට පුළුවන්. ඒ තරම්ම ජීවිතේ වෙනස් වෙනවා. වෙනස් වීම එක්ක අපි ජීවත් විය යුතුයි. වෙනස් වීම අපේ ජීවිතයේ සාර්ථකත්වයට අඩිතාලමක් බවට පරිවර්තනය කරගත යුතුයි. ජීවිතයේ ලබන පරාජයන් සහ කඩාවැටීම් తాවකාලික හෝ දීර්ඝකාලීන වෙන්නේ ඔබේ පිළිබඳව යොමු වන පිවිසීම මතය. අසාර්ථකත්වයේ නිමාව සාර්ථකත්වයේ ආරම්භය බවට අර්ථකථනය කළ බොහෝ අය අතින් ඔවුන්ගේ ජීවිත කතාවේ පිටපත නැවත ලියවුනේ කිසි කෙනෙකු බලාපොරොත්තු නොවුණු විදිහටයි. මා කියවූයේ ඒ නුවන් සමරපතේ ලියූ මටත් තවත් වරක් ග්‍රන්ථයේ පසුවදන. ඔහු ඉන්නවා අද සංහිඳ සමග. නුවන් සමරපති අයබෝන් ඔබට. අයබෝන් සෞම්‍ය. නුවන් මනෝවිද්‍යා පිළිබඳව කතා කරද්දී මනෝ උපදේශකවරයෙක් ඒ වගේම පුද්ගල සංවර්ධන පෞරුෂ සංවර්ධන ක්ෂේත්‍රයේ කටයුතු කරන වසර ගණනාවක සිට සහ ලේඛකයෙක්. ඔහු 2013 ලියුවා U-turn කියලා පොතක්. එහි සිංහල පරිවර්තනය දැන් ඔබ අතට පත් කරලා තිබෙනවා මටත් තවත් වරක් කියලා. අවිනිශ්චිත හෙට දවසට නිශ්චිත සූදානම. අවිනිශ්චිතයි මේ මොහොතත්. ඇයි මෙහෙම ග්‍රන්ථයක් ලියන්නේ? U-turn ගැන ටිකක් කතා කරලෙමු නුවන් මහත්මයා. ඔව් සෞම්‍ය. දැන් මුලින්ම දැන් මේක බලන අයත් එක්කත් අපිට මේ සාකච්ඡාවට එකතු කරගන්න පුළුවන්. එකක් තමයි දැන් මගේ පිළිගැනීම තමයි සෞම්‍ය දැන් දැන් අපි යම් මොහොතක් එකකට යොමු කළොත් දැන් හිතන්නකෝ දැන් මේක බලන ඔබේ ප්‍රේක්ෂකයන් රසිකයන් පිරිසක් ඉන්නවනේ මේ මොහොතේ. එයාලා මේ මොහොතේ මේක නොකරනම් වෙන තැනක වෙන දෙයක් කරන්න තිබ්බනේ. නමුත් ඔබ තීරණය කරා මේ වැඩසටහන බලන්න ඒ නිසා ඔබට වෙන තැනක වෙන දෙයක් කිරීමේ අවස්ථාව දැන් නැති වෙනවා. ඒතර මේ බලන වෙලාවේ ඔබ යම් දෙයක් මේකෙන් අල්ලගත්තේ නැත්නම් ඔබේ පාඩුව මේ විනාඩි 15 20 විතරක් නෙමෙයි. අය අර කරන් හිටපු දෙයක් කරන්න බැරි වෙනවනේ මේක වෙනුවට කරන් හිටියේ. ඒ නිසා මම පුංචි ආරම්භයක් කරනවා මේ විනාඩි 15 20 අපි දෙන්නම තීරණය කරනවා මේකෙන් ඔබට ගන්න පුළුවන් යම් දෙයක් දීම හැර වෙන අරමුණක් නැහැ අපේ. හැබැයි මමවත් සෞම්‍යව දන්නේ නැහැ ඒක කොතන කියවෙයිද කියලා මේ විනාඩි 20 ඇතුළත. ඒ නිසා ඔබ අවධානයෙන් ඉන්න සමහරට ඔබට හෙටින් පස්සේ ආරම්භ වෙන ඔබේ අලුත් දවසේ කරන දේවල් වඩා හොඳින් කරන්න. කරන්න බැරි වෙච්ච දේවල් වලට අලුත් පිවිසුමක් ගන්න මේ කියවෙන දෙයක් අතර යම් දෙයක් තියෙන්න පුළුවන්. ඒ දේ අවධානය අහගෙන හිටියොත් ඔබට අල්ල ගන්න පුළුවන් වේවි. ඉතින් ඔබ කියප එකට සෞම්‍ය දැන් මේ U-turn ආරම්භ වෙන්නේ 2013. يعني මම ඊට කලින් ඉඳලාම මේ ලංකා පුරා මේ පුද්ගල සංවර්ධන සම්බන්ධයෙන් පුහුණුවීම් කළා. මම යාපනයේ ගියා, අම්පාරේ ගියා. අම්පාර යනකොට මට මතකයි අපි පුහුණුවීම් කරන අතර අපිට ඇහෙනවා මේ ඒ කාලේ තිබ්බේ සද්ද. වෙඩි තියෙන සද්ද ඒක බලනකොට මට තේරුණා ඒ ළමයි මේක ඇහුණට ඇහෙන්නේ නෑ වගේ යාගේ අවධානය යොමු කරගෙන යා ගමන යනවා. ඒතර මම මගෙන් ඇහුවා දැන් මේ අවට සිද්ධ වෙන දේ එකම නම් ඒ සිද්ධියට මුහුණ දෙන අය අතරගේ එකම පිරිසක් මුහුණ දෙන ඒ සිද්ධියට සිද්ධිය එකමයි. හැබැයි ඒගොල්ලෝ යම් කාලයක ලබා ගන්න ප්‍රතිඵලය එකිනෙකට වෙනස්. ඒ කියන්නේ සිද්ධිය එකම වෙලා කොහොමද ඒගොල්ලන්ගේ ප්‍රතිඵලය වෙනස් වෙන්නේ කියන ප්‍රශ්නෙට ආපු උත්තරයක් තමයි එහෙමනම් ඒගොල්ලන් මේ සිද්ධියට දෙන පිවිසුම වෙනස් ඇති. ඒ පිවිසුම වෙනස් වෙන නම් ඊට කලින් පියවරක් තියෙනවා. ඒ තමයි ඒ කියන්නේ ඒගොල්ලන්ට දීපු අර්ථකථනය වෙනස් ඇති කියන තැන මම නතර වුණා. ඒ සම්බන්ධයෙන් හොයන් ගියා මට හිතෙන හොඳම දේ තමයි මේක විමසලිමත් වුණාම සමාජයේ තේරෙන හුඟක් අය මේ ක්‍රමවේදේ යනවා. එහෙම හිතන් ඉන්නකොට මට අහු වුණා මගේ මිතුරෙක් ලොකු ජීවිත අභියෝග තුල යමින් හිටියා. මම එතකොට ඇත්තට මෙහි ඉන්න වගේ මම මෙල්බන් නගරේ වැඩිපුර ඉන්නේ. ඒ නිසා මම එන හැමතිස්සෙම මට තේරෙන ඔහුගේ වෙනස් වීම. මම ටිකක් අධ්‍යයනය කරා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒතර ඔහුගේ කතාව තමයි මේ U-turn පොතට සම්බන්ධ වෙන්නේ. ඔහුගේ නමක් තියෙන්නේ මම කෝලිත කියලා පාවිච්චි කරා. මොකද යාළුවෙක් වුණාද මම කියන දෙයක් එකපාරට මුණට ගන්නේ නෑනේ. මට හිතුණා ඒක මම පොතක් ඇසුරෙන් ඒ වගේ තව ගොඩාක් අය ඉන්න අයට කරන්න ඕනේ කියලා. ඒ තමයි U-turn බිහිවීමේ ප්‍රධාන හේතුව. ඔහුට වෙච්ච දේ ඇසුරු කරගෙන ඒ කතාව යනවා. ඒක ඇතුලේ තියෙනවා ගොඩාක් අපි කියන්නේ ස්ට්‍රැටජිස් කියලා NLP ටෙක්නික්ස් වෙන්න පුළුවන් සහ මනෝවිද්‍යාත්මක අනිත් උපදේශ තියෙනවා වෙන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. එයාගේ ජීවිතේ මෙහෙම අභියෝගයක් ආවොත් පාවිච්චි කරන්න. එහෙම තමයි U-turn පොත බිහි වෙන්නේ 2013. දැන් මේ 2013 බිහි වුණු U-turn මටත් තවත් වරක් කියලා සිංහලට පරිවර්තනය වෙනවා. ඔබ ඊතර වැඩිපුර හිටියට මෙතර පාඨකයන් වෙත මේ තිලන කරලා තිබෙනවා. ඔබ ඔබව අතහැරියද? අපිට අපේ ජීවිතයේ යම් මොහොතකදී අතහැරනවා වෙන්නට පුළුවන්. අප රැකගන්න උත්සාහ නොකරනවා වෙන්නට පුළුවන්. ඔහේ අතහැරදා බලා සිටිනවා වෙන්නටත් පුළුවන්. පළමු පරිච්ඡේදය මේ පොතේ
ඔබව අතහැරියද? අපිට අපිව අතහැරෙන තැන් මොනවද? අපි මොකද එතෙන්දි කරන්න ඕනේ? මොකද මේක බලන අපේ හිතවතුන්ට ඒක අස්වැසිල්ලක් වේවි තියෙන ප්‍රශ්නත් එක්ක. සෞම්‍ය දැන් ඒක මේ අපි සාමාන්‍යයෙන් කතා කරන්න අකමැති මාතෘකාවක්. ඒ තමයි දැන් මම ජීවත් වෙන ඕස්ට්‍රේලියාවෙත් දවසට 11 දෙනෙක් පමණ ජීවිතේ නැති කරගන්නවා මේ එළියට ආපු දත්තයන් අනුව. එතකොට ලංකාවේ 11ක් 12ක් අතර වගේ තියෙනවා. ඕස්ට්‍රේලියාවෙත් මම 11ක් කියලා ඕස්ට්‍රේලියාව 8යි 9 අතර වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒතරද රට සංවර්ධනය වුණා කියලා ඒක වෙනස් වෙලා නැහැ ලොකුවට. එතකොට ඒ කියන්නේ දැන් ඔය මොහොතට සම්බන්ධ වෙන අයට ෂණිකව යා කරන්නේ මේක තමයි එකම විකල්පය කියලා ඒකට යනවා අනිත් ඔක්කොම අතහැරලා. එතකොට මේ මොහොතේ යාට හිතුනොත් මේ අතහැරීම ඇර වෙන විකල්පයක් තියෙනවා කොත් ඒ හුඟක් අය විකල්පයට යනවා සෞම්‍ය. ඊට පස්සේ මම ඕක ගැන හුඟක් හොයන්න පටන් ගත්තා ඇයි මේ මිනිස්සු මේ තීරණයට ගන්න කියලා. එහෙම ගන්න කියලා බේරිච්ච අය ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ කියන පළවෙනි එක තමයි මේ ඒගොල්ලන් කියන දේ අහන්න කවුරුත් හිටියේ නැහැ. ඒ විනාඩි 5 කවුරු අහන් හිටන මේ කතාව ඒ තීරණයට යන්නේ නැහැ. ඒකද මොකද ඒක ලේසි තීරණයක් නෙමෙයි. ජීවිතේට කවුරුත් ආදරේ මිනිහෙකුට තියෙන ලොකුම බයනේ මරණ බය. එහෙමනම් ඒ කෙනෙක් දිහා බැලුවාම අපිට මෙයාට මොකක්ද ප්‍රශ්නයක් තියෙන ඒ නිසා මෙයා මේ තීරණය ගත්තා කියන තරම් සැහැල්ලු නෑ ඒක. ඒක ඒ තීරණ ගැනීම ලේසි නෑ. ඒතර කෙනෙක් එතනදී යා කියන එක අහන් ඉන්න නම් එයා මෙයත් එක්ක මේ වටපිටාව ගැන තියෙන අවබෝධය මීට වඩා වෙනස් වෙන්න ඕනේ. ඒගොල්ලෝ කියන්නේ දැන් මම කියන එක අඩුම ගන්න බස් එක යන කෙනෙක් අහන් හිටියා නම් පාර යන කෙනෙක් ඇහුවනම් ඇයි ඔයා අප්සෙට් එකේ ඉන්නේ කියලා සමහරට ආයේ තීරණය නොගන්න තිබ්බා කියලා. එහෙන් බේරිච්ච අයගේ කතාව. ඒතර මම මෙතන දිහානේ මුලින්ම ඔබ අතහැරියා නම් අතහැරියේ කොතනින්ද අතහැරුනේ? එහෙම අතාරින්න හේතු වෙච්ච දේවල් මොනවද? එයා ඊට පස්සේ ඒකට අපිට පාවිච්චි කරනවා දැන් අපිට සිද්ධ වෙන දේම තව කෙනෙකුට මීට කලින් වෙලා තියෙනවා. අපි ඔය කියන්නේ රෝල් මොඩලින් කියලා. ඒ කියන්නේ වෙන කෙනෙක් මේ මාවතේ ගිහිල්ලා යාට මේ අභියෝග හම්බෙලා ඒවා උත්තර හොයන් තියෙනවා. ඒතර අපිට හිතෙනවා වාව් ඔයා හොයාගත්තා නම් එහෙනම් කියන්නේ උත්තර හොයාගන්න පුළුවන් නේ. උත්තරයක් තියෙනවා කියලා. උත්තරයක් තියෙනවානේ. දැන් මට ඒ වෙලාව මතක් වෙනවා මම පොඩි කතාවක් කියන්නම් මේ සෞම්‍ය මේ ජිම් හයින්ස් කියන මේ මල්ල ක්‍රීඩකයා 1967 මම හිතන්නේ 69 මේ මල්ල ක්‍රීඩා මේ රේස් එකට ඇවිල්ලා 100 මීටර්ස් දුවන්න එනකොට ඒ කාලේ තිබු පිළිගැනීම තමයි මිනිස්සෙකුට මීටර 100ක් තප්පර 10ට අඩුවෙන් දිවීම කළ නොහැකි දෙයක් කියලා. ඒක ලේබල් එක තිබ්බේ එහෙමයි. ඒක පොසිබල් නෑ. හැබැයි මෙයා මේ තරඟයෙන් දිනනවා. මෙයා ගෝල්ඩ් මෙඩල් එක ගන්නවා. ඒ විතරක් නෙමෙයි. එයා අර ලේබල් එක වෙනස් කරනවා. මෙයා මේ තරඟය නිම කරනවා 9.97කින්. එදායින් පස්සේ අර මේක කළ නොහැකි දෙයක් කියන එක වෙනස් වුණා මේක කළ හැකියි කියලා. වෙනස් වුණේ එතනින් පස්සේ එන හැමෝම රේස් එකට එන හැමෝම ඇහුවේ දැන් මේක මට කළ නොහැකි දෙයක් කියලා තිබ්බ එක වෙනස් වුණා. ඒගොල්ලෝ ඇහුවේ මේක කරන්න බෑ නේද කියන වෙනකොට ඒගොල්ලෝ ඇහුවේ මේක කරන්න පුළුවන් කියලා ජිම් හයින්ස් පෙන්නුවා. එහෙනම් මම මේක කරන්නේ කොහොමද කියලා එයාගේ ප්‍රශ්නේ වෙනස් කළා. ප්‍රශ්නේ වෙනස් කළා මෙයාට ආව මෙන්න මේක කරන්න ඔයා මේ දේවල් කරන්න කියලා. අන්න ඒ වගේම අර කළ නොහැකි දේවල් කියලා එහෙම තියෙන ලේබල් වෙනස් වෙනකොට ඔයා අහන ප්‍රශ්න වෙනස් වෙනවා. එතකොට ඔයාට ලැබෙන උත්තර වෙනස් වෙනවා. හොඳයි. දැන් මේ ප්‍රශ්නේ හොයාගෙන යාමේදී ඔබේ මේ පොතේ දෙවෙනි පරිච්ඡේදය වඩා වැදගත් වන්නේ සිදුවීමට දෙන අර්ථකථනයයි කියලා කියනවා. හැබැයි ඔබ කියනවා ඔබේ ජීවිත අත්දැකීම්, රටේ ජීවිත අත්දැකීම්, පුද්ගල ජීවිත අත්දැකීම් දිහා අපිට බලන්නට පුළුවන් ස්වරූපය ගැන. හැබැයි කෙනෙක්ට තර්කයක් තියෙන්නට පුළුවන්. ඔය කොච්චර කිව්වත් මමනේ දන්නේ මගේ ප්‍රශ්නේ තරම කියලා. එහෙම කියලා ජීවිතය ගැන ඍණාත්මකව හිතනවා වෙන්නට පුළුවන්. ඔව්. සෞම්‍ය මම ඔයාගෙත් පොඩි අවසරයක් ඇතුව මේ පොඩි විදිහකට ඔයාව සම්බන්ධ කරගන්නවා. මේ බලන අයටත් පුළුවන් මේ දේ කරන්න. ඔබ ආරක්ෂා සහිත ඉන්න තැනක නම් වාහනයක් පදරනවා නෙමෙයි. මේ අත නිකන් සෞම්‍ය ඔයාගේ පැත්තට හරවලා ඔයාගේ අල්ල දිහා පොඩ්ඩක් බලන්න. ඔබටත් පුළුවන් ඒක කරන්න. බලන් ඉන්න ගමන් ඇඟිලි ටික වහගන්න. ඊට පස්සේ ඉස්සරහා බලලා ආපහු ආයි අතට ගිහිල්ලා ඔයා බලන් ඉන්න ගමන් ඇඟිලි ටික අරින්න. දැන් සෞම්‍ය හිතන්නේ ඔයා දෙපාරම බැලුවේ එකම අල්ල දිහා කියලාද? බැලුමට එක මගේ අත නිසා මට හිතෙන්නේ එහෙමනේ. හිතන්නේ. ඒ තමයි කොටසක් කියනවා නෑ මේ ඒ අල්ලම තමයි කියලා. නමුත් ඒ බලපු අත්ල නෙමෙයි දැන්. තව විදිහට කියනවා මම මේ සාකච්ඡාව පටන් ගත්ත විනාඩි 5ක් විතර ගියා. ඒ පටන් ගත්ත මමවත් ඔබවත් නෙමෙයි දැන් ඉන්නේ. අපි වෙනස් වෙලා. ඒක බොහොම සටල් වෙනසක් තියෙන. ඒක අල්ල ගන්න අමාරුයි. නමුත් එහෙම ඔබ පිළිගන්නේ නැත්නම් වෙනස් වුණා කියලා ඔබට පුළුවන් ෆෝන් එකට ගිහලා බලන්න මීට අවුරුදු 5කට කලින් ගත්ත ඔබේ ඡායාරූපයක්. ඒතර ඔබගේ යා අය හිටපු මම නෙමෙයි දැන් මම වෙනස් වෙලානේ. හැබැයි වෙනස් වීම අවුරුදු 5කට සැරයක් වෙච්ච වෙනස් වීමක් නෙමෙයි. හැම තප්පරේනුත් කොටසකින් මේ වෙනස් වීම ඉතාම වේගෙන් සිද්ධ වෙනවා. හැබැයි ඒකට ඔබේ මගේ දායකත්වයක් නැහැ. සෝම ඒ කියන්නේ අපි කවුරුත් හිතලා නෙමෙයි වෙනස් වීම කරන්නේ. ඒකට අපි කියනවා unconscious change. අපි දැනුවත්ව නෙමෙයි, අපේ සහභාගීත්වයෙන් නෙමෙයි, අපේ කැමැත්තෙන් නෙමෙයි මේ වෙනස සිද්ධ වෙන්නේ. ඒකට අපිට ඔබට කරන්න දෙයක් නැහැ.
දැන් ඔබයි මමයි මේ අවුරුදු මම 55ක් වෙනවා 55ම ගෙදරට බුදියන් හිටියත් එදා හිටපු මම නෙමෙයි අද. මම වෙනස් වෙලා. ඒකට මගේ දායකත්වයක් නැහැ. ඒකට අපිට කරන්න දෙයක්වත් නැහැ. මම මේ කතා කරන්නේ තව වෙනසක් වෙන. ඒක තමයි අපි consciously change වෙන එක. අපිට දැනුවත්ව වෙනස් වෙන්න පුළුවන් කියන එක. ඒතර මේ විනාඩි 20ත් මම අර මුලින් ඇරියුම් කළේ ඔබට මේක අහන් ඉඳලා ඔබ දැනුවත්ව ඔබේ වෙනස් වීම කරගන්න. ඒක ඔබේ වගකීම. මිනිස්සෙක්නේ අපි. මේ මිනිස්සෙක් විතර ඉපදුනා මේ අපේ හැකියාවන් ටික ලැබිලා තියෙනවා. ඒතර ඔබ කියනවා දැන් මේ අපේ මේ මගේ ප්‍රශ්න දන්නේ මම නිසා මට මගේ ප්‍රශ්නේ හරි ලොකුයි. දැන් ඔය අර්ථකථනය වෙන්නේ සමහරවිට දැන් හිතන්නකෝ දැන් මේ දවස් ටික එකපාරට වහින්න පටන් ගත්තානේ. දැන් හුඟක් රස්නෙන් තිබ්බේ. දැන් වැස්ස කියන එක පොදු දෙයක් නේ. ඒක අපිට පාලනයක් නෑ. හැබැයි වැස්සට දැන් ඔබේ ගෙදර ඉන්න අය දිහා බලන්න එක්ක ඔබේ කාර්යාලේ 4 දෙනෙක් ඉන්නවනම් 4 දෙනාම දුන්නේ එක අර්ථකථනයද? 4 දෙනාම දැක්කේ වැස්ස එකක් විදියට. නෑ නෑ විවිධ අදහස් තියෙන්න පුළුවන්. කොහොමද එහෙම වුනේ? වැස්ස එකයිනේ. බලන ක්‍රමවේදයේ වෙනසක් තියෙනවානේ. හරි. ඒක පටන් ගන්න දැන් හිතන්නකෝ දැන් මම මෙතනට අද ආවා කියන එක ක්‍රියාවනේ. ඒක පටන් ගත්තේ එන්න තීරණය කරපු නිසානේ. ඒක තමයි සිතුවිල්ල අපි හැමෝම දන්නවා. ක්‍රියාවකට කලින් එන්නේ සිතුවිල්ල. සිතුවිල්ල එන්නේ කොතනින්ද? ඒකට කලින් අපි සිතුවිල්ලට කලින් අපි අර්ථකථනයක් දෙනවා මම මේ යන්නේක හොඳද නරකද කියලා මම තීරණයක් ගන්නවා. ඒ කියන්නේ හොඳයි කියලා හිතුනොත් මං එනවා නෑ කියලා හිතුනොත් මං වෙන වැඩක් කරනවා. ඒ තීරණය අපි තනියෙන් ගන්න එකක්. ඒ ගත්ත එක අපි අපිට සාධාරණීකරණය කරගන්නවා. ඒක ඇතුලෙන් සිද්ධ වෙන දෙයක්. ඒක වෙන්නේ ඔබට ඔබයි මමයි අර එළිය තිබ්බ සිද්ධියට දෙආකාරයකට. ඒක වෙන්නේ සෞම්‍ය අපි දෙන්නගේ අපි ජීවත් වෙන ලෝකයේ ඇතුළත තියෙන දත්තයන් සහ අපේ අත්දැකීම් අපේ හුරු පුරුදු වගේ දේවල් වලින්. ඒතර අපේ ප්‍රශ්නේ අපිට ලොකු වෙන්නේ අපි මේක ලොකුවට බලන්න පුරුදු වෙලා තියෙන නිසා. ලොකුවට බලමින් අපි මෙච්චර කල් කරපු දේවල් ලැබෙන ප්‍රතිඵල ගැන අපි සතුටු නම් ඒක තමයි කරන්න ඕනි ක්‍රමය. වෙනස් කරන්න එපා. හැබැයි අපේ ප්‍රශ්නේ ලොකු නිසා කියලා අපි මෙච්චර කල් බලපු දේ නිසා කරන දේවල් වලින් ලැබෙන ප්‍රතිඵලය ගැන අපි සතුටු නැත්නම් අපිට යුතුයකමක් තියෙනවා මොකක් හරි වෙනස් කරන්න. මොකද කරන දේ මේ විදිහට කරන් හිටියොත් ලැබෙන්නේ ඒ දේමනේ ඒක අපි දන්නවනේ. එහෙනම් කොහෙන්ද වෙනස් කරන්න ඕනේ? අර බලන විදිය වෙනස් කරගත යුතු වෙනවා. ඒ විදිය අර වෙන විදිය බලන්න තියනවද? එහෙම බලපු අය ඉන්නවද? ඒගොල්ලෝ බලපු අයට එහෙම ලැබිලා තියනවද? මේවා තමයි අපි හොයාගන්න ඕනේ දේවල්. හොඳයි එන්වන් මහත්මයා ඒ කියන්නේ මට හැගෙන්නේ ඔබ කියන්නේ මේ ග්‍රන්ථය තුල සහ ඔබේ කතාව තුලත් Tamanට මුලින්ම සිතුවිල්ලක් එන්නට ඕනි වෙනස් වී යුතුයි කියලා. නුවන් සමරපති මේ ලේඛකයා නැතිනම් මනෝවිද්‍යා මනෝපදේශකතුමන් මටත් තවත් වරක් දෙන්න කියන මේ ග්‍රන්ථය තුල කතාවක් කියනවට වඩා උඩින් අප බැලුව විට පෙනෙන්නේ කතාවක් විතරයි. හැබැයි මේ කතාවේ කතානායකයා කෝලිත තමන්ගේ ජීවිතයේ අත්දැකීම් ටිකෙන් ටික වෙනස් කරනවා. ඔබ මෙතෙන්දී පාවිච්චි කරපු ක්‍රමවේදය මොකක්ද? මොකද ඔබ මනෝපදේශකයෙක් විදිහට පුද්ගල සංවර්ධන උපදේශකයෙක් විදිහට වසර 15ක පමණ අත්දැකීම් එක්ක කටයුතු කරද්දී මොකක්ද ඒ ක්‍රමවේදය? ඔව් ඒ ක්‍රමවේදය සෞම්‍ය දැන් අපි මුගක් වෙලාට කියන්නේ අපි හිතන්නේ අපේ ගෙදරට අපේ කරන්ට් එකේ ප්‍රශ්නයක් කියලා අපි ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට එන්න කියනවා. ඒ ආවිල්ලා බලලා කියනවා මෙතන මේ ගැලවුවම හරි මෙතන ප්‍රශ්න තියෙන හැබැයි මේ ටෙස්ටර් එකක් තියෙනවද කියලා අපෙන් අහනවා. ඒතර අපි කියනවා නෑ ටෙස්ටර් එක තියෙනවා ඔයා ගාවනේ. මොකද ඔයා ගේන්න ඕනේ මෙවලම් කීපයක් තියෙනවා. ડોක්ටර් කෙනෙක් ගාවට ගියා මෙයා ගාව තියෙනවා. ඒතර දැන් මම ට්‍රේනර් කෙනෙක් විදිහට මං ගාව තියෙනවා එක එක විදිහේ උපක්‍රම. ඒ කියන්නේ මෙවලම්. එකක් තමයි මම පාවිච්චි කරන්නේ NLP කියන ක්‍රමවේදය. නියුරෝ ලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑමින් කියන ක්‍රමවේදය. හුඟක් කට්ටිය හතෙන් ලංකාවේ ගොඩාක් පුහුණු කරුවෝ ඉන්නවා. සහ මම මයින්ඩ්ෆුල්නස් කියන ඒ ප්‍රැක්ටිස් එක කරගෙන යනවා ඒ රිට්‍රීට්ස් වලට ගිහිල්ලා ඒ ටික ඒතකොට මම ඒක පැත්තෙන් වෙනම ඩෙවලොප්. ඊට පස්සේ කවුන්සිලින් මම කවුන්සිලර් කෙනෙක් ඕස්ට්‍රේලියාවේ. ඒක මම ඒ ක්‍රමවේද මම හේතුව මම කියන්නේ මම ඒ ඔක්කොම අරන් ඉන්නේ එක එක්කෙනාට ගැලපෙන එක වෙනස්. එයාට ගැලපෙන එකෙන් එයාට අවශ්‍ය දේ ලබා දෙන්න මම ටිකක් වෙලා කතා කරා මට තේරුණා රයිට් මේක තමයි මෙයාට ගැලපෙන ක්‍රමය. මේ ඉන්න තැනින් හරි තැනට යන්න. මම ඉන්න තැනින් හරි තැනට යන්න කිව්වේ සමමෙද හිතන්නකෝ දැන් අපි මෙහා ඇවිදන් යනකොට අපේ ඉස්සරහා ලොකු මඩවලක් තියෙනවා. දැන් අපිට මේකෙන් එහාට යන්න ඕනේ. යන්න පුළුවන් ක්‍රම මොනවද? එකක් තමයි මේක පොඩි නම් අපිට බැහැගෙන යන්න පුළුවන්. කියලා කකුල් දෙක හොදගත්ත ගියානේ. නැත්තම් පුළුවන් මේ අයිනෙන් යන්න. ඒක මගහැරලා. මගහැරලා. ඒක ටිකක් යම් ප්‍රමාණයක් අපිට පයින්න පුළුවන් ප්‍රමාණයක් අපිට පුළුවන් මඩ ගා ගන්න නැතුව පැනලා යන්න. දැන් මේක තවත් ලොකු නම් අර ඔප්ෂන්ස් මොකුත් නැහැ. එහෙමනම් අපිට පුළුවන් ගල් ටිකක් දාලා ගල් උඩින් පැනගෙන යන්න. තවත් ලොකු නම් අපිට පුළුවන් රුවලකින් ඔරුවකින් යන්න. තවත් ලොකු නම් බෝට්ටුවකින් නැවකින් ඉතා විශාල නම් ගුවන් යානකින් යන්න පුළුවන්. හැබැයි මේ උත්තරේ අපිට එන්නේ අපි එක ප්‍රශ්නයක් අහුවොත් විතර හරි ප්‍රශ්නේ. මොකද්ද අපි අහන්නේ ප්‍රශ්නේ? අපි සාමාන්‍යයෙන් අහන්නේ මොකද්ද? කවුද මේක මෙතනට දැම්මේ? ඇයි මේක කවුරුත් දැක්කේ නැත්තේ? මේක දාන එක හරි අසාධාරණ නේද? මම මගේ ගමනේ යන්න හිටියේ. ඔය ප්‍රශ්න ටික අහන ඊට පස්සේ අපි කියනවා ඇයි මටම මෙහෙම වෙන්නේ? ඕව අහනකොටත් උත්තර එනවා. හැබැයි ඒක උත්තරයකටවත්
අර විකල්පෙ දුන්නේ නෑනේ. එහෙනම් අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි සෞම්‍ය මම මේකට මොකද කරන්න ඕනේ? මම මෙතනින් එහාට යන්නේ කොහොමද? ඔන්න ඔය ප්‍රශ්නේ අහුවනම් මෙන්න මේ උත්තර ටික එනවා. ඔන්න ඔය වගේ ඔකේ කෝලිත් එකේ කතාවේ අනාතර සෞම්‍ය යටින් යනවා වෙන ක්‍රමවේදයක්. සමහර අය කතාවට ගොඩාක් කිට්ටු වෙනවා. ඒගොල්ලෝ මට ඇවිල්ලාගෙන ඇයි එයා එහෙම කරේ හරි පව් වැඩේනේ යාට ඒක වෙච්ච දේ කියලා ඒගොල්ලෝ කතාවට අහු වෙලා. ඒ කියන්නේ ඒක අහු වෙනවා කතාවට. හැබැයි ඒක යටින් යනවා එහෙම වුණාම ඔයා මොකද කරන්න ඕනේ කියන. ඒ ටෙක්නික්ස් ටිකත් බොහොම සරලව යනවා. ඒතර කතාව ඉවරනකොට ඔයාට මොකද අපි හැමෝම ආසනේ කතා අහන්න. කතාව ඇහුවම් වෙන්නේ කතාවේ තියෙන හරය අපිට මතක හිටිනවා. කතාව මතක් වෙන හැම සැරේම මේකේ තේරුම අහු වෙනවා. ඒ නිසා මම හුඟක් වෙලාවට දැනුත් මම කතා දෙක තුනක් කිව්වේ කතා කියමින් තමයි මම ඒ අවශ්‍ය කරන උත්තරේ ලබා දෙන්නේ. ඉතින් ඕකේ කතාව විඳින ගමන් ඇතුලේ හරයත් ගන්න පුළුවන් වෙන විදිහ තමයි ලියලා තියෙන්නේ. මම හිතනවා ඒක ගනී කියලා. ඒ විදිහට. හොඳයි අද සංහිඳට නුවන් සමරපතේ මේ ලේඛකයා ආපු වෙලාවේ අපේ ජීවිතය අපි වෙනස් තැනකින් ආරම්භ කරමු කියන ඉංගී අපි විනාඩියක් වෙන කෙටි වෙලාවකින් ලබා දීලා සමුගමු. ඔව් අපි දැන් මෙතන ඉඳලා තවත් තැනකට යන්න අපි යන්න අපිට කිව්වනේ අපිට අරමුණක් තියෙන්න ඕනේ කරන්න ඕනේ කියලා. දැන් එහෙම නොවුනත් ඒක වෙන ඒක යනවා කියලා අපි දන්නවනේ වටපිට. ඒතර ඔබ වටපිට බලන්න එකම සිද්ධිය තුල ඇයි සමහර අය සාර්ථක වෙන සමහර අය අසාර්ථක වෙන්න හේතුව. මම එහෙම කිව්වා කියලා ඔබ මාව පිළිගත්තා කියලා හෙටින් පස්සේ හිතන හැමදේම සිද්ධ වෙන්නේ නැහැ. ඔබ පටන් ගත්තේ ජීවිතය අවිනිශ්චිතයි කියලානේ. එන ඒක ඒ ස්වභාවය. එවන අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි එකම දේ තමයි හොඳට සූදානම් වීම. ඒ සූදානම් වීම තුළ ඔබට ලැබෙන අභියෝග වඩා ලෙහෙසියෙන් සහ පහසුවෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම දීදී ඒ අභියෝගයේ වෙනදාට ගියා නම් අපි කියන්නේ බවුන්ස් බෑක් වෙන්න කියලා. නැවත නැගිටින්න ගියා නම් මාස 6ක් ඔබට මාස 3න් කරගන්න පුළුවන් නම් අර මාස 3 ඉතුරුයි. සමහර අයට හැමෝම අපි නැගිටිනවා මිනිස්සු විදියට. හොඳයි. සමහර අය අවුරුදු 5ක් යනවා වෙච්ච වැරද්ද හදාගන්න. සමහර අය මාසෙන් හදා ගන්නවා. ඒතර මාසෙන් හදාගත්තොත් එයාට අවුරුදු 4යි මාස 11ක් ඉතුරුයි. ඒතර ඔබ යන ගමන හිතාගත්තොත් අවුරුද්දකින් සෞම්‍ය අවුරුද්ද කියන්නේ මාස 12ක් නේ. ඒ මාස 12ම ඒ යන පැත්තට අඩුම ගානේ යමින් තියෙන්න එපැයි. ඒ වගේ 12කින් පස්සේනේ අවුරුද්ද වෙන්නේ. ඒතර මාස කියන්නේ දින සති 4ක්. එහෙමනම් හැම සතියෙම ඒ පැත්තට යන්න හිතමින්වත් ඉන්න ඕනේ. ඒ වගේ 4ක් නේ මාසෙ කියන්නේ. සතියක් එහෙම වෙනනම් සතිය බෙදෙන්නේ දවස් වල ඉන්නේ. දවසේ පැය 24ක් තියෙනවා. පැය 24න් අඩුම ගානේ පැයක් ඒ පැත්තට යන්න උවමනාව තියෙන්න ඕනේ. එහෙම පටන් ගත්තොත් අවුරුද්දක් අවසානයේ ඔබට හිතන තැනට යන්න පුළුවන් වෙයි වඩා ලේසියෙන්. හොඳයි. ඉතින් එහෙම ආරාධනාවකුත් එක්ක අද අපි ඔබට සමුදෙනවා. ඔබ ලියූ මේ ග්‍රන්ථය ඔබට කියවන්නට ආරාධනා කරමින් U-turn නමින් 2013 රචනා වුණේ. ඊට පස්සේ සිංහල පරිවර්තනය ඔබ විසින්ම ලියනවා. මටත් තවත් වරක් අවිනිශ්චිත හෙට දවසට නිශ්චිත සූදානම කියලා. නුවන් සමරපති ආවට බොහොම ස්තුතියි. යලිත් ඊතර ගිහින් මෙතර ආවට පස්සේ තවත් බොහෝ නිර්මාණ අපේ පාඨක සමාජයට තිරණ කරන්න අවස්ථාව ලැබේවා කියන පැතුමත් එක්ක වනෝපදේශක ලේඛක පුද්ගල සංවර්ධන උපදේශක නුවන් සමරපති අයබෝවන්. අයබෝවන් සෞම්‍ය ඔබටත් මේ සංවිධානය කරපු ප්‍රසන්න වාජිරා අනුර ඇතුළු කාර්ය මණ්ඩලයටත් කැමරා ශිල්පීන් හැමදෙනාටත් බොහොම ස්තුතියි. අපි තවත් දවසක හම්බ වෙමු. හොඳයි. සංහිඳේ ඔබ දිගටම රැඳෙන්න.